මේ අපේ ගෙදර කැලණියේ ගම් වතුර තත්වය මේ ඉස්සරහා දොර ඇරියම කෙලින්ම පේන්නේ මේ කුණු ටික මේ කුණු රොඩු ටික අපේ ගේ හරහා කැලණි ගඟට වැටෙන්න තමයි ඔය යන්නේ. නමුත් අපේ ගේ නිසා හිර වෙනවා. මිදුලට බහින්න නම් බෑ, මාව ගිලෙනවා. මේ අපේ ගෙදර අඩි 2ක් විතර වතුර දාලා අපේ ගේ උස්සලත් හදලා තියෙන්නේ. ඒත් ගේ ඇතුළට වතුර දැම්මා. අපි ඇඳවල් ටික උස්සලා මේස පුටු ටික උස්සලා තිබ්බා. වොෂින් මැෂින් එකයි ටීවී එකයි උඩ තට්ටුවට ගෙනිච්චා. ෆ්‍රිජ් එක උස්සන්න අමාරුයි අපි තුන් දෙනාට. ඒ නිසා මේ පඩි 2-3 උඩින් තිබ්බා. අපේ ඩොකියුමන්ට්ස් අපේ අත්‍යවශ්‍ය දේවල් විතරයි උඩට ගෙනිච්චේ. ඇඳුම් රෙදි පිළි ටික එහෙම්මම තිබ්බා. මොකද එක පාට වගේ වැඩි උනේ. අනේ අපිට කන්න බොන්න නම් හොඳට හම්බෙනවා. ඒ ඇතින් අපේ ගමේ කට්ටිය හරීම එකමුතුයි. නමුත් තමුන්ගේ ගෙදරට මෙහෙම ලාභහානියක් වෙනකොට කාටවත් ඉවසන්න අමාරුයි. අපි හැමෝටම මේ දුක තමයි තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නෑ. ඒ ස්වභාව ධර්මය. අපිට වඩා අලාභහානි වුණ ජීවිත හානි වුණ කට්ටිය ඉන්නවා. මම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ යාළුවන්ට, විශේෂයෙන්ම නංගිටයි හෙලාටයි කෝල් කර කිව්වා යාළුවගේ ගෙදර එන්න කියලා. නමුත් යාළුවගේ ගෙදරට යන්න විදියක් තිබුණේ නැහැ. වතුර ලෙවල් එක එතකොට වැඩි වෙලා අපි හිර වෙලා හිටියේ. අපිට දවස් 2ක් විතර ලයිට් තිබුණෙත් නැහැ. මගේ යාළුවෙක් තමයි ෆෝන් charge කරලා දුන්නේ. අපිට දැන් නම් කරන්ට් තියෙනවා. නමුත් ඉල්ලන්න තියෙන එක දෙයයි ඕගොල්ලන්ගෙන්. අපි පාරායිනේ නිසා අපි වෙලාවට හරි පේනවා. අපිට කෑම බීම ටික හම්බෙනවා. නමුත් ගම් වතුර නිසා ඇතුළට වෙන්න ඉන්න කට්ටිය හුඟක් දුක් විඳිනවා. දවස් 2-3 කාලා නැති කට්ටියත් ඇති. අනේ එයාලා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එච්චරයි මං ඉල්ලන්නේ.